බොයිස් මොකද ඉන්න කොල්ලෝ සෙට් එක ඔන්න ඉතින් තවත් සුපිරි වීඩියෝ එකක් අරන් ගිහලා තිනවා ආර්ෆෝකේ. ඉතින් මේ මොකද්ද බොයිස් අද වීඩියෝ එක? දැන් බොයිස් අද ගම්මඩ වීඩියෝ එක පොඩි සීන් එකක්. ඉතින් මේ සීන් එක මම දැම්ම කියන්නේ නේද? වීඩියෝ පටන් ගන්න කියන්නම් ඉතින් ගම්මඩ. ඉතින් බොයිස් හැමදාම කියනවා ලයික් කරලා සබ් කරලා හතර වටේ ෂෙයා කරන්න බොයිස් සලීවන්න වෙන්නේ උනට කොහෙන් අයි මොකක් හරියක් දානවා දැන් වීඩියෝ එකක් හරිද? හරි බං ඉතින් එළම හරිද? එහෙනම් බොයිස් වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. බං ඉතින් එලා ඉතින් ගැම්මට අපි වීඩියෝ එකට ආවා. ඉතින් මේ බොයිස් නෑ ඔයගොල්ලෝ හිතපු දේ වැරදි. ගේම් ප්ලේ එකක් නෙමෙයි පොඩි දෙයක් කියන්න ආවේ බොයිස් ගැම්මට. ඉතින් අහන් ඉන්න කම්මැලි කට්ටිය බොයිස් මේක බලා ගන්න ගැම්මට. ඉතින් බොයිස් ඔයගොල්ලෝ දන්නවා මම කලින් ඉඳපු ගිල්ඩ් එක කියන්නේ දැන් ඉන්න ගිල්ඩ් එක මොකද්ද බොයිස් වෙනම් එක්ස්ට්‍රීම් එක මම වීඩියෝ එකක් දාලා තියෙනවා බොයිස් මේ මෙම්බර්ස්ලා ඇඩ් කරන්න ඒකට මේ ඇඩ් කියන්නේ කට්ටිය ඇඩ් වෙන්න ඒකට හරිද බොයිස් ඉතින් කනගාටුවෙන් කියන්න සිද්ධ වෙනවා බොයිස් මට ගිල්ඩ් එකෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා ඉතින් බොයිස් මොකද ජෝස් ඇත්තටම සමගිය නෑ බොයිස් ගිල්ඩ් එකේ උම්ම බොට්ටු ගියා කෑ ගහලා ඊට පස්සේ මොනවද මේ කස්ටම් ගහන්න යෝයි දන්නවනේ බොයිස් ටෝක් කළා මේ වාලි දාගන්න ඉතින් මං කැමති නෑ බොයිස් වාලි අස්සේ ඉන්න මම කොල්ලෙට රෙස්පෙක්ට් කරන්න දන්නෙත් නෑ මං දන්නවනේ බොයිස් මොකක් කරත් බොයිස් රෙස්පෙක්ට් හරිද ඉතින් බොයිස් මං කියන්න ආවේ ඉතින් ප්‍රධානම කාරණේ නෑ බොයිස් මං ඒකෙන් අයින් වෙනවා ඉතින් කට්ටියට මේ වුණාට මං ඒ වීඩියෝ එක අයින් ගන්න නෑ කට්ටිය ඉතින් බලලා නිකන් ඉන්න හැරිද ඉතින් බොයිස් මේ ආර්ෆෝකේ මොකද්ද මේ ගිල්ඩයක් හැදුවා ඉතින් ඔයගොල්ලෝ එනවාද බොයිස් ගැම්මට ඉතින් මම විස්තරිතුත් කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දැන් හිතන්න හරිද ඉතින් මේ ඇත්තටම බොයිස් ප්‍රශ්න කොට ගින්න බෑනේ බොයිස් නිදාසේ ප්ලේවත් කරන්න බෑ මේ දවසටත් වැඩි ගේම් ගහන්න යන බොයිස් ඇවිල්ලා වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා එහෙමනේ බොයිස් ඉතින් මේ එහෙම ඉතින් බොයිස් එපා වෙනවා නේද වලි විසඳන්න ගියාම එපා වෙනවා ඉතින් මේ අප්පිරිය වුණා ඒ නිසා ආවා බොයිස් හරි මේ ඉතින් මං ගිල්ඩ් එකෙන් අයින් වෙනවා ඒ ගිල්ඩ් එක වෙනම එක්ස්ට්‍රීම් එක ඉතින් මේ බොයිස් ඕක මොකක්ද කියන්නේ මේ ගිල්ඩයක් හැදුවා ඉතින් ඕගොල්ලෝ එනවද බොයිස් හරිද මේ මං ගිල්ඩයක් හැදුවොත් කියන්නේ ඉතින් මේ කොල්ලෝ ඉතින් මේ ආවොත් තමයි බොයිස් හරිද ආවේ නැත්තම් මේ ඉතින් කරන්න දෙන්නේ නැහැ ඉතින් අපි බලමු ඉස්සරහට ඉතින් මේ මං ගිල්ඩ් එකක් කොහොමද ක්‍රියේට් කරනවා බොයිස් හරිද මේ මට එච්චර ලොකු ෂුවරයක් නැහැ හරිද ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ කට්ටිය ලොකු සපෝට් එකක් ඕනේ මට දවස් 4කින් විතර නේද බොයිස් ඊයේ වීඩියෝ එකක් දැම්මා ඉතින් ඒක දවස් 4කින් විතර බොයිස් මේ වීඩියෝ ටිකක් දාන්න බැරිනා පොඩක් රීච් එක බැහැලා තිබ්බා ඉතින් බොයිස් කට්ටියම මට සපෝට් එකක් දෙන්න බොයිස් ගැම්මට මේ හැමදාම මේ දැන් නම් වීඩියෝස් ටික කියනවා ඉතින් මේ ඒ වගේම තමයි මේ මං ගිල්ඩ් එක හදනවා ඉතින් මං කිසිවට KD රේට් එක බලන්නේ නැහැ මේ අර ගිල්ඩ් ගේම් වගේ මේ ඔයගොල්ලන්ට තියෙන්නේ ගැම්මට මේ ගිල්ඩ්ස් ගහන්න එන්නයි ඒ වගේ තමයි හරිද වගේ පොඩි සීන් එකක් තියෙන්නේ ගිල්ඩ්ස් ගහන්න නම් බොයිස් අනිවාර්යෙන්ම එන්න ඕනේ නැත්තම් ගිල්ඩ් එක හදලා වැඩක් නැහැ නේ බොයිස් ගිල්ඩ් එක බෝරුවට බැස්සෙනවා ඒ හේතු නිසා තමයි එහෙම කරන්නේ හරිද ඉතින් මේ ඕක තමයි ඉතින් වීඩියෝ එක ඉතින් ගේම් ප්ලේ එකත් බලමු බොයිස් මේ ගේම් ප්ලේ එක ඉතින් අනිවාර්යෙන්ම බොයිස් ඔයගොල්ලෝ ගිල්ඩ්ස් ගහන්න ඕනේ ඒක තමයි ඉතින් ගිල්ඩ් එකේ මේ ගිල්ඩ් එකක් හැදුවොත් ඉතින් බොයිස් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේ කියනවානේ මේ ගිල්ඩ් එකක් හදුවට කියන්නේ ඔයගොල්ලෝ එනවද ඉතින් කලින් ගිල්ඩ් එකේ මොකක්ද උනේ කියලා දැනගන්න ඕන කට්ටියත් ඉතින් මම අන්තිමට වීඩියෝ අන්තිමට කියන්නම් ඉතින් ඉතින් ඔව් බොයිස් මේ මේකට දාලා තියෙන්නේ මමයි අපේ ඉදුයි ඊට පස්සේ අපේ ඉස්සරම channel එකේ වීඩියෝස් බලපු කොල්ලෝ නම් දන්නවා මේ කවුද මේ ඉන්නේ කියලා හරිද ඉතින් අපේ මුල්ම සෙට් එක හරිද ඉතින් මම මචං අපේ කලින් ඉස්කෝලේ මුල්ම සෙට් එකත් එක්ක උන් දෙන්නයි මමයි ඉදුයි ඉතින් බොයි ඉදුව කවුද කියලා දන්නේ නැත්තා
කියන්නේ සෙට් එක රෙස්පෙක්ට් හරිද? රෙස්පෙක්ට් ඩයල් එක හරිද? ඉතින් මේ ඒ ආගෙනත් මම වීඩියෝක් දාලා තියෙනවා ගැම්මට. ඉතින් මේ වීඩියෝස් දැකපු බලපු කට්ටිය ඉන්නවනම් ගැම්මටම කමෙන්ට් එකක් දාන්න කොල්ලනේ. ගමන ඉතින් බොයිස් ඕගොල්ලෝ හොඳ නමක් දාන්න බොයිස් ගිල්ලෙට දාන්න හරිද? ඔයගොල්ලෝ හොඳ නමක් කියන්න මම ඒ නම දානවා. මම තාම ක්‍රියේට් කරේ නෑ බොයිස්. මේ ඇත්තටම බොයිස් ඇත්තටම ප්‍රශ්න වලට ඉඳිර වැඩක් නෑ බොයිස්. මොකද උදාසම සෙල්ලම් ගන්නෙත් නෑනේ බොයිස්. ඇවිල්ලා ටික වෙලාවෙ සෙල්ලම් ගන්න හරිද? ඒකත් මේ එපා කරනවා බං ඉඳගෙන හරිද? ඉතින් බොයිස් දැන් මේක වෙන්නේ අම්මට හොඩ කොහොමද බොයිස් වදින පාරවල් ටික උන්ට. බොයිස් මේ වගේ මැච් එකක් බලන්න ආස හිතෙනවා බං මට සිරාට. හරි ඉතින් ඒක අදාළත් යන්න මේ ඉතින් බොයිස් ඒක තමයි කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම බොයිස් කොල්ලු ටික මතක් කරලා මේ අනිවාර්යයෙන්ම මට සපෝට් එකක් ඕනේ. ලොකු සපෝට් එකක් ඕනේ. මොකද මේ ඇත්තටම මටත් එන අවුල් බොයිස් මේ ගිල්ලෙන් මේ යනවාට බොයිස් හරි. ගිල්ලෙන් යද්දි මටත් පට්ටම අවුල් හරිද? මොකද උඹලා දන්නවා මමත් මේ ගිල්ලේන බොයිස් ගියා හරිද? මේ ඒ වුණාට බං ඉතින් උඹම දැන් එපා වෙනවා බොයිස් ගිල්ඩයක් හදන්නේ සතුටින් කියන්නේ රණ්ඩු නොවි එහෙම සෙල්ලම් කරන්න බොයි. ඒ වුණාට බං එන ටික වෙලාවට මොන රණ්ඩු බං එපා වෙනවා නේද? ඉතින් මේ මෙම්බර්ලත් එහෙමයි. ආය කවුද ලීඩර්ලත් එහෙමයි ඔක්කොම එහෙමයි බොයිස් හරි. ඉතින් මේ ඇත්තටම එපා වෙනවා. මං කැමතිත් නෑ බොයිස් එහෙම මේ හරිද? ඉතින් මේ ඒකයි මං ගිල්ලෙන් අයින් වෙන ප්‍රධානතම හේතුව. ඉතින් මේ ලීඩර් මේක බලනවා නම් ඒක තමයි මේ කියන්න තියෙන්නේ. නැතු කිසි මේ ප්‍රශ්නයක් වුණ නැහැ හරිද? ඉතින් මේ කට්ටිය ඉතින් මේ ලීඩ් දාලා ඉප්ප මේ තුඹලන තියා මේ කරන් දිගටම කරගෙන යන්නේ නැහැ ඩිස්පෑන් කරනවා කියලා ගිල්ඩ් එක හරිද? ඉතින් බොයිස් මේ මම කිව්වා ඉතින් මේ ඩිස්පෑන් ගන්න එපා. මොකද බොයිස් කොල්ලෝ හොඳට ඉන්දියානේ බෝ. කියන්නේ ප්ලේ කරා හොඳට ප්ලේ කරා. ඊට පස්සේ ටීම් වර්ක් තිබ්බා මැච් වලදී වගේ සීන් තිබ්බා හරිද? නැත්නම් ඔය අලුතෙන් ආපු මේ ලොල්ල පටවලියක් තමයි මේ සීන් එක දැම්මේ බොයිස් හරිද? ඉතින් මේ ඕක ඇදුනේ මෙන්න මෙහෙමයි බොයිස් හරිද? මේ ඉතින් දැන් බොයිස් අපි මේ ගිල්ඩ්ස් යනවනේ බොයිස්. උඹලා දන්නවනේ. හරිද? අපි ගිල්ඩ්ස් ගියාම දැන් ඉතින් මගේ අලුත් account එකනේ බං. අලුත් account ඉතින් මේ name එක නේම් එක පේනවනේ බං. name එක TDM ජගා කියලානේ මන් තියෙන්නේ. ඉතින් ඒකට හරිද මූ කියනවා ඊය බං මේ ගිල්ඩ් එක VXT ඊට පස්සේ මොකද කිව්වේ මේ TDM ඉස්සරහට දාගෙන ඉන්නේ. හරිද? ඊට පස්සේ නම්බරට බැලලා අපිටත් බැලලා ඔය කොමාරි මේ ලීඩර් තියදී හරිද? ලීඩර්යි මන් දන්නේ නැහැ මොකක් කරාද කියලා. ඉතින් මේ කොහොමරි මේ මං කස්ටම් එකක් ගියා ඔය ඔයගොල්ලන්ට ඕනෝදී මං ඒ වීඩියෝ එකක් දාන්නම් බොයිස් එකට හරිද? මොකද මම දැන් දවස් ගාන වීඩියෝස් ටික දාලා මොකක් හරි එකක් පටලවල බොයිස් හරිද? මේ මොකද නැත්තම් රීච් එක දැන් ගොඩක් බහැලා තියෙන්නේ දවස් 4යි බොයිස් මම මේ පොඩ්ඩක් ඉතින් තව දෙයක් බොයිස් හරිද? ගොඩක් කට්ටිය කිව්වා මේ ලයික් වීඩියෝස් දෙන්න නැත්තේ කියලා. ඉතින් මගේ යාළුවෝ ටිකත් දාලා තිබ්බා ඒ බව වීඩියෝස් දාන්න නැත්තේ. ඉතින් මේ වීඩියෝස් දානවා. ඉතින් උන දෙත් මම කියන්නම් මේ වීඩියෝ එකේදීම. ඉතින් බොයි උනේ මෙන්න මේකයි හරිද? ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මගේ R4K account එක බොයිස්. ඒ කියන්නේ මේ ජෙකා account එක නැතුව මේකට කලින් මම වීඩියෝස් දාපු account එක. අන්න ඒ account එක බොයිස් මම අසරණ කොල්ලෙක්ට හරිද? දැන් ප්ලේ ගන්න පොඩි account එකක් තියෙන. වැඩි ලොකු account එකක් නෑ උට කොහොමද හරිද? මේ පොඩි account එකක් අරගෙන උට තිබ්බේ බොයිස් හරිද? යන්නේ පොඩි account එකක් තිබ්බේ සාමාන්‍ය level 31 වගේ. මං අහුවා ගන්න skin එහෙම තියනවද කියලා හරිද? ඕක කිව්වා තියෙනවා අවුලක් නෑ හොම කියලා. මම බැලුවා හරිද? බැලුවාම බොයිස් තිබ්බේ හොඳ අර මේ සාමාන්‍ය හොඳ ගන්න skin වලට බොයිස් තිබ්බේ මේක විතරයි. මොකද්ද මේ අර රෑන්ක් ගැව්වාම අර
6 සැරයක් කෙරවික් ගැව්වාම බොයි සම්බුනේ අපිට මේ M4 වන්න අනිල් බාඩ. අන්න ඒක තිබ්බා. ඊට පස්සේ තා මොකක් කරයක් තිබ්බ කොමර් බොයිස් ජීවිතේට ටොප් අප් කරලා නැහැ නේද? මේ නෝ ටොප් අප් account එකක් කොල්ලනක තිබ්බේ. ඉතින් මේ මම කොල්ලගෙන් ඇහුවා ගන්න ස්කින් තියනද මේ වැඩිය නෑ. මම ගිහලා ඉතින් මේ මම WhatsApp නම්බර් එක තියලා ගත්තා හරිද? කොහොමද මචං මම කොල්ලට account එක මේ දෙන්න තමයි ගියේ හරිද? Gmail password දුන්නා මේ account එක දුන්නා බොයිස් හරිද? ඉතින් මේ ඒ වුණාට මම පොඩි කේස් එකක් තිබ්බා හරිද? මේ මොකක්ද දන්නවද කේස් එක? ඔව් චූටි කේස් එකක් තිබ්බේ. ඒ තමයි මේ අර මගේ එකේ බං අංක අර අංකේම දාන්නේ ජීවි ලොගින් එකෙන්. ඔන්න එහෙම මේ එන්න තිබ්බලු බං හරිද? ඉතින් බොයිස් මේ මට ඒ අංක දුන්නොත් ඉන්නේ මට හරිද මේ ඉතින් මට ඔකට ලොග් වෙන්නත් බෑ. ඉතින් මම එහෙම හරි කියලා දෙනවා හරිද? මම ඔකට කොහොමද ලොග් වෙන්න නෙමෙයි ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ බොයිස් මේ මම දුන්නාම ආයෙත් ලොග් වෙන්නේ නැහැ කියලා හරිද? ඒ වුණාට මේ අවුලකට ගියේ මොකක්ද අර මගේ YouTube channel එක දැම්මා දීලා බොයිස් මේ මෙහෙනුත් මම Gmail එක delete කළා. මේ delete කරලා දැම්මා බොයිස් හරිද? ඉතින් මේ ඊට පස්සේ බොයිස් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා මේ YouTube එකට ඇද්දි දැක්කම අම්මට පිළි YouTube channel එක නෑ. ඒ මම මෙහෙන් Gmail එක delete කරන්න බොයිස්. ඉතින් මේ නෝනයි වෙලා දින්න හරිද? ඉතින් ඒ Gmail එකට තමයි බොයිස් මගේ YouTube channel එක තියෙන්නේ හරිද? ඉතින් ඕක නිසා බම් මේ මට මොකුත්ම කරගන්න බෑ. ඒකයි ඒක මම තිල්ටින් නැත්තම් මම මේ වීඩියෝක් දානවා මේ channel එකේ කොල්ලෙක්වම අරගෙන ප්ලේ කරන්න account එකක් නැති කොල්ලෙක්ට මේක දෙනවා හරිද? මේක නේ කියන්නේ TGM එකද මේ මොනවද මේ R4 එක හරිද? අරක තමයි බොයිස් කේස් එකට තියෙන්නේ YouTube channel එක. ඒකයි දෙන්නත් ඉතින් මේ හිතුණු තින් එහෙම මේ දැන් මම PC එකක් ගන්න හිතන් ඉන්නවා. එතකොට මේ TDM එක දාගන්නවා බොයිස් PC එකට. මම අරක මොබයිල් එකේම තියෙන්න හරිනවා බොයිස්. මොකද මම කොහේ හරි ගියොත් එහෙම එතකොට මේකෙන් ශ්‍රී ලංකාවේ නැහැ PC එකේ. ඒ නිසා මේව කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් ඕගොල්ලොත් ඉතින් අරකටත් මේ ඕගොල්ලෝ රිප්ලයි එකක් දෙන්න කොහොමද? ඒක අපි කරනවද නැත්නම් කොහොමම ගිල්ලයක් නැතුව ඉන්නවද නැත්නම් මෙහෙමම මේ බැනුම් අහගෙන මේ වලි අතර ඉන්නවද? මට නම් ඇත්තටම එපා. වොයිස් වලි වොයිස් අප්පිරිය වුණා හරිද? හරිද? ඇත්තටම මට අප්පිරිය වුණා එපා වුණා. ඉතින් මේ අනිවාර්යයෙන්ම වොයිස් සපෝට් එකක් ඕනේ ලොකු සපෝට් එකක් හරිද? මේ මොකද දැන් මම දවස් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවනේ මේ හැමදාම වගේ වීඩියෝස් දානවා. ඉතින් බොයිස් මේ ගැම්මට මේ ඔයඩිය තමයි මට කියන්න තිබ්බේ. ඉතින් ගැම්මට එනම් මම අද වීඩියෝ එන් කරනවා. ඉතින් මේ ඔයගොල්ලෝ මැච් එකක් බැලුවා නම් මැච් එක ගැන මොකක්ද හිතෙන්නේ කියලා කියාගෙනම යන්න. ඉතින් බොයිස් එනම් ගැම්මට වීඩියෝ එක එන් කරන කලින් තවත් දෙයක් කියන්න තියෙනවා බොයිස්. ලයික් කරලා ෂෙයා කරලා හතර වටේ